හැමදාම කන පොල් සම්බෝලේ අද ටිකක් වෙනස් විදියට හදමු. මුලින්ම සුදු ලූණු හොඳින් තලා ගන්න ඕනේ. මේකට පොල් ටික එකතු කරලා අපි කෑලි මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගන්න ඕනේ. පොල් සම්බෝලයක් කොටාගෙන අපි තෙම්පරාදුව හදාගන්නයි යන්නේ. මුලින්ම තාච්චයක් ලිපේ තියලා තෙල් ටිකක් අපි එකට දානවා. අපේ පොල් සම්බෝලේ අද රසවත් වෙන්නේ කූනිස්සොත් එක්ක. කූනිස්සු ටික අපි හොඳින් බැද ගන්න ඕනේ. කූනිස්සු ටික බැදීගෙන එනකොට අපිට පුළුවන් මේකට සුදු ලුණු තව ටිකක් එකතු කරන්න. රස වැඩි වෙන්න අපි තව මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. කූනිස්සු ටික බැදීගෙන එනකොට අපි තව ලුණු ටිකක් මේකට එකතු කරනවා. ඒ වගේම රස වැඩි වෙන්න අපිට මේකට තක්කාලි එකතු කරන්නත් පුළුවන්. තෙම්පරාදුවට අවසානයේ පොල් සම්බෝල ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.